වැඩින්නේ ගුණය. අද දවසේ ගුණයට මාර විශේෂ දවසක්. බලන්නකො මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අයි බොක්කලා මං තමයි ගුණය. අද මට මාර සතුටුයි දෙන දවස. වැඩි කියන්නේ මගේ රාම්කුරුල්ල බයිස්ක් එක අද ගෑරේජ් එකෙන් ගන්න පුළුවන් කිව්වා. හැබැයි දුකේ දෙන කාරණාව තමයි ඒකට රුපියල් 50000ක් ඕනේ කරනවා. වැඩි කියන්නේ මේ වෙලාවේ මගේ ඇති සල්ලි නැහැ. ඒකට අද මොකක් හරි මිෂන් එකක් පාස් කරගන්නම වෙනවා. බලමු අද කාගෙන්ද මේ වැඩේ කරගන්න ඕනේ කියලා. හරි මම දැන් දන්නවා මේ මිෂන් එක කොහොමද ස්ටාර්ට් කරන්න ඕනේ කියලා. මම මගේ පළවෙනි ක්ලයන්ට් හොයාගෙන යන්න ඕනේ. ඒ තමයි සිරිමලා. මම දැන් එනවා ඔබ හොයාගෙන. අයියෝ සිරිමලා. අඩෝ සිරිමලා. මොකද මම මේ උදේ පාන්දර කුකුලත් අරන් ඇවිල්ලා ඉන්නේ. කවුද කුකුලා? තෝමේ මරද කුකුලා කිව්වේ? නෑ මොකද මම මේ උදේ පාන්දර ඒකයි ඇහුවේ. සිරිමලා අපි මේ පාර නත්තලට වත්තපල්ලේ ඇවිල්ලා පිටිපස්සේ සුපිරි ග්‍රෑන්ඩ් පාටියක් දාන්න ප්ලෑන් කරලා තියෙනවා. උඹ එනවද? එන එක නම් අවුලක් නෑ. හැබැයි බජට් කීයද? දැන් මේකේ ප්‍රශ්නේ අඹේකෙන් දෙන්නේ සිරිමලා. මොකද යකෝ මේ උදේ පාන්දර මදර මෝදකයක් කාලා වගේ හැසිරෙන්නේ. පිස්සෙද්ද උඹ? යකෝ පිස්සා. යකෝ මං ඇත්තන් නෙමෙයි කියන්නේ. මං කියන්නේ යාලා ඔබ පාටියකට එනවද කීපා? එන්න අනිවාර්යෙන් එනවා. බජට් එක කීයද? අඩෝ සිරිමලා බජට් එක ලක්ෂ 5යි. යකෝ තෝ සම්පූර්ණ බජට් එක මගෙන් ගන්නද හදන්නේ? සිරිමලා මට පොඩ්ඩක් තැපල වුණා. අවසාන දෙක කපපන් මචං. දෙක කපපන්. දෙක කපන්න? ඌලන් අද මදර මෝදකයක්වත් කාලාම තමයි ඇවිල්ලා මගේ දෙක කපන්නත් හදනවනේ. මොකද යකෝ තෝ උඩ බලාගෙන ඉන්නේ. අවසාන බින්දු දෙක කපපන් ලක්ෂ 5යි. එතකොට 5000යි බජට් එක. මම පොඩි ප්‍රෑන්ක් එකක් කරේ බා. ඒක මිස්සක්. හරි මම වැඩේට එනවා. අනිවාර්යෙන් එනවා. හරි එහෙනම් ස්ථිරයි සෞම්‍යයි නිර්මලයි අපිට වැඩ තියෙනවා. අපි ගියා වැඩේට සෙට් වෙමු. කනත් පල්ලෙයා වෙල පිළිවෙස්සේ ග්‍රෑන්ඩ් පාටි එක. අඩෝ පෙනියා අපි වත්තපල්ලෙයා වෙල පිටිපස්සේ ග්‍රෑන්ඩ් පාටි එකක් දානවා. කොල්ලෝ ටික එකතු කරගෙන වත්ත මේ හැම තැනම වෙනවද? මොකක්ද? හරියට අහගනින්නකෝ මට තව වැඩ තියෙනවා. හරියට අහගන්න. හරියට කියපන්කෝ. හරි එහෙනම් මං ආයෙ පාරක් කියනවා. ඔබ හරියට අහගන්න. සම්පත් මන් දිහා යොමු කරපන්. හරි අපි මේ පාර නත්තලට කනත්ත පල්ලෙයා වෙල පිටිපස්සේ ග්‍රෑන්ඩ් පාටි එකක් ලෑස්ති වෙනවා. බජට් එක මචං රුපියල් 5000යි. ඔබ අනිවාර්යෙන් එන්න ඕනේ. එනවද? බොණ්ඩ තියනවා නම් මං එන්න. බොණ්ඩ තියනවා යකෝ. නත්තල සෙට් වෙමු. අනිවාර්යෙන් වරෙන් අපි ගියා.
කරගන්න දැන් දෙන්නේ එදී. උනාට දෙන්නකින් තුන් දෙනකින් පටි දාන්න වෙන්නේ බෑනේ. මේ ගුණයට තව කට්ටිය ඕනේ. කොහෙන්ද කට්ටිය වලන්නේ? Dan harian beta nama paat maru budu amu. මොකක්ද යකෝ තෝ කරපු බලු වැඩේ? බලු වැඩේ? තමයි මේ කැලයක් අස්සේ බාල්දියක් කරගෙන වෙන්න දවසක දැන් ආවේ. තෝට පිස්සු යකෝ මම්මි මාළුවෙක් බාන්න ආවේ. මාළු ගන්න කෑවනේ යකෝ මගේ වැඩේ. මේ ඒ බයිල වැඩේ නෑ. මේ පාර නත්තලට අර වත්තේ පල්ලේ කනත්ත පිටිපස්සේ. හරිද? අපි නත්තලට සුපිරි ග්‍රෑන්ඩ් පාටි එකක් දානවා. තමුසි එනවද කියනවා. බම් පාටි දාමු ඕන එකක් දාමු මං එන්නම් දැන් ඵලයන් යකෝ මෙතන අදයක් වෙන්නේ නැතුව. ඒක නෙමෙයි. මේ තමුසේ විස්තර මදිනේ තමුසේ මං කියන එක අහනවා. හරිද? පාටිගේ බජට් එක 5000යි. හරිද? බජට් එක 5000යි නෙමෙයි 10000යි උනන් මං එන්නයි යකෝ මට මේ වැඩේ කරගන්න දීපන්. මොකද්ද තමුසේ දැන් මෙතන කරන වැඩේ? කාවයි කල්ලන්න දාලා හිටියේ මං. කාවයි වල්ලා ඉතින් උත්තර මොකද දෙකර නෙමෙයි ඒක තමුසේ කරන්නේ. ඵලයන් යකෝ මෙතනින් මං එන්නම්. එහෙනම් කපිලයි අපි යනවා පාටි සෙට් එක. ඕකේ බයි. මොන මොකලද දෙන්නේ? ලෙට්ස් එක. නෑ නෑ මාව හෙට. හරි අපි යනවා. කාලා කන්නේ ඇවිල්ලා මට මාරවා දෙයක් දුන්නේ මොන මගුලක්ද මගේ වැඩේ කරගන්න දැන් වතුරක් නෑ අයියා මං වතුර එකක් ගේන්න. Tiga lah hondai. Dan foto aja lah, tapi TikTok क्या करूँ मैं TikTok क्या करूँ TikTok. ඒකට ඉතින් views එනවා නම් කලිසම් වුණත් ගලවයි ඉතින්. हाँ बात बोलिए हैं? නෑ 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 මොකද නෑ. घर में घर में. पता नहीं क्या बोला ले लो है. ඊරක ජයග්‍රා හිකයලා දෙන්නන් ඉන්නවා. චුට්ටක් බලන්න මා දිහා චුට්ටක් බල අබෝ Eh, මේ මල්ලිලා මේ හරි ඔබට දෙගනි මේ ඒකනේ මං ගා උඹලා දෙන්න හොඳ ගුඩ් නිවුස් එකක් තියෙනවා පොඩ්ඩක් සාම්පත් යොමු කරගෙන මන් දිහා බලන්න හොඳට ආගෙන තමයි හරිද අපි මේ බර නත්තලට කනත්ත බල්ලයා විලිපිට වැස්සේ ග්‍රෑන්ඩ් පාටි එකක් තියෙනවා බජට් එක මචං රුපියල් 5000යි අනිවාර්යෙන් එන්න ඕනේ එනවද අපි එන්නම් මට ලැටක් ඇවිල්ලා ඉන්නේ lata? කවුද යකෝ ලැටා? මම එක දවස් කිව්වා උඹලට. ලැටා අපිලයි කියපන්. අන්න එහෙම වරෙන්නේ. මේ ඒක නෙමෙයි කපිලා ඒ තෝමේ මේක ඕගනයිස් කරපු ඕගනයිස් කරපු එක තියා. ඕගනයිස් කරපු ගුණයක් මෙතන නෑ. අම්මට අරින්නේ කම්පිය අම්මට ඒ වරලා එන්නේ වරලා මෙහෙ වරලා අම්මට කපිලායේ අම්මට උඩ අලා අදී ගවගේ වරෙන් කපිලායියා කොහෙ එන්නේ? උඹලා එන්නේ නැතාසයි කියලා කියා මේ උඹලා ඉක්මනට අපි උඹලා එන්නේ මෙන්න දෙන්න පාටි ෂෝරේ
ආදී දුවර ඒකනේ මේ කෝබම් මේක ඕගනයිස් කරපු ගුණයක්. දුවානේ අපි අපිට දැන් පැයකට තඩි ගහන් ගුණයක් නෑ. ඒ කෝබම් මේක ඕගනයිස් කරපු ගුණයක්. අනේ මන්ද බං අපි දැන් ඇවිල්ලත් පැයක් විතර එනවා බං මූ මනේ මන්ද තාම නෑ කොහෙ ගිහින්ද මන් දන්නේ මේ ඒකනේ මේ බං මන් නම් කියන්නේ අරු 5000 ගානේ අපෙන් එකතු කරලා මාරු වුණා බං අපරාධ බං රුපියල් 5000 කොල්ලක් තිබ්බනම් කොල්ලා අපරාධ ඩාඩියක් කියලා රුපියල් 5000 තිබ්බනම් මන් නම් කියන්නේ උතර ඇටේ හපෙත් මාමාගේ සයිබර් කඩෙන් සපක් දාන්න තිබ්බ තෝසී කඩේ කාලා ඕගාලා තමයි මේ ඇලවටේට මේ එක එක වැඩ කර කර ඉන්නේ නේ. උඹට කවුද ඒව කියන්නේ? කියන්න ඕනේ නෑ උඹ. අපි දන්නවා. හරි ඒවට නෑ. අරු කොල්ලක්ද දන්නේ නෑ. කොල්ලා ගාව කොල්ලා. මෙහපල්ලා මන්නම් කියන්නේ ඕක අපිට කොල්ලක් තිබ්බේ. එන්න ඕනේ ඔකට ගුලියක්. ඔය කොහොමද ටිකට සිද්ධ වෙන්නේ මට කොහොමනික රුපියල් 5000 හොයාගත්තා. දැන් මට ඉතින් කෙලින්ම හෙට උදේ රාන් කුරුල්ලාගේ පියාඹල යන්න තමයි තියෙන්නේ. ආහා. බයි. අරියදී නෑ කොපි මොකද ඔයගොල්ලෝ නිදා මාත්තා Agar